ගරුතර මහා සංඝරත්නයේ අවසරයි අන්‍ය ආගම් පූජකතුමන්ලාගෙනුත් සියලුම පක්ෂ නායකයෝ ඇතුළුව අද මේ වේදිකාවේ කුමාරයා බවට පත්වලා ඉන්න ආදරණීය නාමල් රාජපක්ෂ ජාතික සංවිධායකතුමාගෙනුත් ඒ වගේම මේ අවසර සම්බන්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටුව මහජන පක්ෂය ඇතුළු සියලුම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලුම දේශපාලන අධිකාරිය ආදරණීය අම්මේ තාත්තේ සියලු දෙනාගෙන් අවසරයි. කාලය ගිහිල්ලා තියෙන නිසා රනිල් වික්‍රමගේ සුබ පණිවිඩය මම කියවන්නේ. නමුත් එතුමාගේ ආශිර්වාදය මේ පොදු වේදිකාවට අද තියෙනවා. හයියෙන් ගෑගාලා කියන්නට මතක කරනවා. දේශපාලඥයෝ ගැන කතා කරන්න. ඒක කතා කරන්න ඉස්සෙල්ලම මම පුංචි කෑල්ලක් කියන්නම්. අපේ ආදරණීය ටෙල්වින් අංකල්ලා මතක් කරලා ටෙල්වින් නිසිම්බ කියපු කෑල්ලක් මතක් කරලා දෙන්නම්. රටට බොරු කී බලයගත්තටි ඉරුණු ජංගී කැබලි ඇඳලා ඔබව රවට මාව රවට දුන්න සප ටික ඉවර වීලා රටම දන්නේදි හරක් පට්ටිය ගෙදර යවමුද එකතු වීලා සරසියල්ලා මේ අපේ වාරය ඇවිල්ලා කියලා බුදුහාමර කියනවා. ගරු මිත්‍රවරුනි අවුරුදු 76ක් රට කෑවේ අපි නෙවෙයි. 1948 ගන්න පක්ෂ ඔක්කොම එකතු වුණා. 1948 පස්සේ අවුරුදු 17ක් මේ රටට සාපයක් තිබ්බේ නෑ. සාපේ වුණේ 1965 මොකෝ නිසාද? පරජෙප්පෝ නිසා මතක තියාගන්න. ඒ 65 විජය වීරට 71 අවතිකමක් දුන්නේ නෑ කියලා කැරල්ලක් ගහලා රටවැට්ටුවේ ජීවිකාරෝ කියන එක මතක තියාගන්න. 80 කාලේ විවෘත ආර්ථිකය යනකොට මේ රට විනාශ කරේ ජෙප්පෝ කියලා මතක තියාගන්න. එහෙනම් අවුරුදු 76කට සාපේ වුණේ අපි නෙමෙයි. වෙන කවුරුත් නෙමෙයි. මේ ජාතික ජනබලවේගය කියන ලොන්හම පුරවගත්ත ජෙප්පෝ කියන එක මතක තියාගන්න. ගරුතමෝපියනේ අද මේ වේදිකාවට හැම පක්ෂයක්ම එකතු වෙලා පළවෙනි වැඩිපුරේදී යන්නයි කියන එක මතක තියාගන්න. අපි කොන්දේසි විරහිතව අපි සමගි ජනබලවේගයට ආරාධනා කරනවා. ඊගාව රැළිය තියෙනකොට මේ වේදිකාවේ තව පක්ෂ ගණනාවක් මෙතනට ගේන්න අපි ඔබට සාතික වෙනවාමයි කියන එක බුදුහාමට පොරොන්දු වෙනවා. අපිට එපා. හැබැයි උන් ඉල්ලන්නේ කේහල් කන දාගන්න. ඒ නිසා මතක තියාගන්න අපි මේ රට වෙනස් දිශාන්ත එකතු වෙන්නට ඕනේ. මගේ අම්මේ තාත්තේ ආදරණීය තරුණයන්ට මං ඉල්ලීමක් කරනවා. නාමල් රාජපක්ෂ කියන්නේ දෙවෙනි පෙළ නායකයෙක්. ශ්‍රී ලංකා දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා. එක්සත් ජාතික පක්ෂ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා. සමගි ජන බලවේගයේ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා. සර්ව ජන බලයේ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා. ඔක්කොම එකතු වෙලා මේ සටන ගෙනියමු. මහින්ද මහත්තයා මතක් කරන්න ඕනේ. මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ අවසන් කරපු නායකයා. මතක රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ආර්ථිකයේ පොලිමේ මිනිසු මරනකොට අවසන් කරපු නායකයා. මෙන්න මෙවන් නායකයෝ ඉන්න පක්ෂක මූ මොන පංගර නැට්ටද කියන එක විතරයි මතක් කරලා දෙන්න ඕනේ. ගරු දෙමව්පියනි හිරගෙවල් නෙමෙයි හිරගෙවල් 10ක දැම්මත් මේ සටන අදින් අරඹමු කියන එක මතක් කරනවා. ආදරණීය තරුණයනි සිප ගන්න කටුවත්ත හෙටක් මලක් වෙනු පිණිස සිප ගන්න කටුවත් හෙට මලක් වෙනු පිණිස මල් පිපෙනවා සත්තයි මගේ පුතේ කියමින් ජය වේවා.